අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ අප මිය යාමට පෙර ජීවත්ව සිටියදීම පාංශකූලයේදීම සුදුසුද පහදා දෙන්න කියලා අහලා තියෙන්නේ. පාංශකූලයයි මතක වස්ත්‍ර පූජාවයි කියන්නේ දෙකක්. පාංශකූලයේ තමයි අපි දුතාංගවලදී විශේෂයෙන් සමාදන් වන විශේෂ දුතාංගයක් වෙන්නේ දේවදත්ත ස්වාමීන් වහන්සේ අර වරපහ ඉල්ලනකොට ඉල්ලුවෙත් පාංශකූලය. එතකොට පාංශකූලය කරන්න පුළුවන් මිය යෑමත් එක්ක මිය ගියාට පස්සේ ඒ කෙනාගේ මිනිය ඔතන රෙද්ද පාංශකූල විදිහට ගන්නවා. විසුද්ධි මාර්ගයේ 20 ගාණක් පාංශකූල සඳහන් වෙනවා. රජවරු අභිෂේක කරලා අයින් කරපු රෙද්ද ඒ වගේම ඉවත් කරපු රෙද්ද මේ වගේ පාංශකූල වශයෙන් ගන්න පුළුවන් රෙදි වර්ග මේ එහෙම 20 ගාණක් විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් පාංශකූලය කියන වචනේ අපි භාවිතා කරන්නේ කෙනෙක් මිය ගියාට පස්සේ එයාව වලදාන දවස සම්බන්ධව මුලින්ම යාගේ මිනිය උතන රෙද්ද එක්ක එයාව වල දැමීම මුල් කරගෙන ඒ දවස ගැන හිතාගෙන තමයි පාංශකූල විදියට ගන්නෙ. නැත්තම් ඒ කාලේ නම් මිනිය උතලා ගිහිල්ලා කෙලිම අමුසොහොන්ට දාන්නේ. ඒ රෙද්ද තමයි අරගෙන සිවුරක් විදියට සකස් කරන්නේ. එතකොට පාංශකූලය අපි අර මිය ගියාට පස්සේ ඒකේනා වලදාන දවසටනේ ගෙඩිය ගෙදරින් එළියට ගන්නකොට කරන්නේ. එහෙම නේද? වලදාන දවසටනේ කරන්නේ. එතෙන්දි මිනිය උතන්න ගන්න රෙද්ද අපි සංකේතයේ විදිහට ස්වාමීන් වහන්සේලාට සිවුර සකස් කරගන්න පූජා කරනවා. එතකොට ඒ හාමුදුරු ඒ සිවුර සකස් කරගෙන ඒ විදිහට කටයුතු කරගන්නවා. ඒ විදිහට එහෙම සිවුරු සකස් කරගත්තට පස්සේ ස්වාමීන් වහන්සේලා ඒක ධර්මයෙන් කටයුතු කරනකොට අර මිය ගිය කෙනා සමහරට හිතන්නකෝ පාදත්ූපජීවී වුණා කියලා. ඒ කෙනාට ඒක ගොඩාක් ප්‍රයෝජනවත්. ඇඳුම් පැළඳුම් ලබන්න, ඒ වගේම ජීවත් ඉන්න අයට උනත් ඒක ගොඩාක් ආනිසංසදායකයි. පාංශකූල ඒ විදිහට කරන්න ඕන. හැබැයි අපි එතනදී කරන්නේ දැන් අර මිනිය ඔතන රෙද්ද එතෙන් නැහැනේ. එතකොට අපි පූජා කරනකොට කරන්නේ මතක වත්තං කියලා පූජා කරන්නේ. මලගෙවල් වලදී බලන්න ස්වාමීන් වහන්සේලා කියන්නේ මොකද්ද? පාංශකූල වචෙන්ද කියන්නේ මතක වත්තං කියලාද කියන්නේ? මතක වත්තං කියලා කියන්නේ. ඒතෝ දැන් අදත් අපි අර මියගිය ඔක්කොම දැන් වල දැවීමෙන් තියෙන වෙලාවල්නේ මේ වෙලාව. ඒතකොට මියගිය කට්ටිය වල දැවීමෙන් තියෙන වෙලාවේ අපි හදිසි විපතින් මියගිය කට්ටිය වෙනුවෙන් අද කරන්නේ පාංශකූල දවස් මේ කට්ටියගේ පාංශකූලේ අරමුණු කරගෙන අපි මතක වස්තු පූජාවක් කළේ. යාලට පින් අනුමෝදන් කරනවා. ඒ මතක වස්තුයෙන් සිවුරක් මානවා. ඒ සිවුර ස්වාමීන් වහන්සේලා අදිෂ්ඨාන කරමින් පරිහරණය කරනවා. එතකොට ඒ අයට ඒ පින ඒකාන්තයෙන් අනුමෝදන් වෙනවා. එතකොට මතක වස්තු පූජා මිය ගියාට පස්සේ අපි පාංශකූල දවසේ කරනවානේ, පටන් ගන්න දවසේ. ඒ වගේම ජීවත් විද්දි කරනවා නම් ඕකට කියනවා නමක් මොකද්ද? ඕකට කියනවා ජීවත් විද්දි කරන මතක වස්තු පූජාවට කියන නම මොකද්ද? කියන්න බලන්න. ජීව මතක වස්තුය. ජීවත් විද්දි මතක වස්තු පූජාවක් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒකට කියන නම මොකද්ද? ජීව මතක වස්තේ. පාංශකූලය කරන දවසේ, ඒ කියන්නේ පරයා වලදාන දවසේ ඊට පස්සේ අර අමුසොහොන් වල වගේ අපිට දකින්න නෑනේ මතු පිටේ රෙද්ද. එතකොට ඒ දවසේ පූජා කරන්නේත් මතක වස්තයක් තමයි පාංශකූලයේ අරමුණු කරගෙන. පැහැදිලිද? ඒ දෙකෙන්ම සිවුරු මහලා සිවුරු පරිහරණය කරන්නේ සිවුරට අඳනෙට හෝ තනිපට සිවුරට හෝ දෙපට සිවුරකට අදාළ රිදි ප්‍රමාණ තමයි පූජා කරන්නේ.